ආයුබෝවන් දරුවනේ අදත් අපි හමුවන්නේ රසායනික ගණනය පාඩමේ තවත් එක්තරා ආකාරයක ගණිත ගැටලුවක් විසඳන්නේ කොහොමද කියන එක බලන්න. දැන් මේ වගේ ගානක් කොහොමද හදන්නේ කියන එක ගැන දැනගන්න අපි දැන් ගානකට යමු. දැන් ගාන මෙන්න මේකයි. සාන්ද්‍රණය 0.1ක් වන සෝඩියම් නයිට්‍රේට් ඝන සෙන්ටිමීටර් 200ක්ද 0.3ක් සාන්ද්‍රණයක් තියෙන බේරියම් නයිට්‍රේට් ඝන සෙන්ටිමීටර් 100ක්ද 0.2ක සාන්ද්‍රණය තියෙන ඇලුමිනියම් නයිට්‍රේට් ඝන සෙන්ටිමීටර් 300ක්ද එකට මිශ්‍ර කරන ලදී. ලැබෙන ද්‍රාවණයේ නයිට්‍රේට් සාන්ද්‍රණය මෙන්න මේ එකක වලින් සොයන්න කියලා කියන්නේ. එතකොට මේ වගේ ගානක මම කලිනුත් කියලා තියෙනා වගේ අපි පොඩි රූපයක් අරගමු. මේක අවශ්‍යම නෑ නමුත් ගානක් හදි පහසුවක් වෙනවා. හරි. දැන් මේකේ මම මුලින්ම ගන්න 0.1 මවුල ඝන ඩෙසිමීටර එක. ඒකෙන් කොච්චරද? ඝන සෙන්ටිමීටර 200ක්. එන්නේ කවුද? සෝඩියම් නයිට්‍රේට්. එතකොට මේකේ නයිට්‍රේට් මවුල කොච්චරක් වෙනවද? දැන් සෝඩියම් නයිට්‍රේට් මවුල එකක් ගත්තොත් ඒකේ නයිට්‍රේට් කියන අයන මවුල එකකුත් තියෙනවා. එතකොට මේකේ නයිට්‍රේට් අයන මවුල එකක් එනවා. හරිද? ඒ විදිහට එන්නේ මවුලයක් ගත්තොත්. දැන් මෙතන මවුලයක් නැහැ. හරිද? ඊට පස්සේ අනිත් ද්‍රාවණේ බේරියම් නයිට්‍රේට්. ඒක කොච්චර සාන්ද්‍රණය 0.3යි මවුල ඝන ඩෙසිමීටර්. ඒකේ පරිමාව ඝන සෙන්ටිමීටර් 100ක් ගන්න. හරි. දැන් මේක පොඩි මේ දෙයක් තියෙනවා. හරිද? දැන් මේකේ බේරියම් නයිට්‍රේට් මවුල එකක් ගත්තොත් මෙතන එකක් දාලා ගත්තොත් ඒකේ තියෙන මෙන්න මේ NO3 නයිට්‍රේට් මවුල ගන්න කීයද? මවුල දෙකක් තියෙනවා ළමයි. හේතුව මෙතන දෙකනේ තියෙන්නේ මේ. ඒ හින්දා මේක ද්‍රාවණයේ කැන්නොත් කොහොමද තියෙන්නේ? මෙන්න මේ විදිහට. ජලයේ දියලා තියෙන වෙන්න මේ විදිහට. බේරියම් 2+ ධන NO3-. හරි. ඒක මේකටත් ඔයාලට පහසුවෙන් අඳුර ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. සෝඩියම් නයිට්‍රේට් කොහොමද තියෙන්නේ? සෝඩියම් ප්ලස් NO3-. ඔන්න ඔය දෙක තමයි තියෙන්නේ. එතකොට එක මවුලයක් හැදෙනවා. මෙතන එක මවුලයක්. මෙතන එක මවුලකට මෙතන නයිට්‍රේට් මවුල දෙකක් එනවා. අනිත් එක මොකද්ද? අනිත් එක මෙතන ගත්ත ඇලුමිනියම් නයිට්‍රේට්. එයාගේ සාන්ද්‍රණය ඇලුමිනියම් නයිට්‍රේට් 3ක් තියෙනවා. එතකොට ඒක කොච්චරද ගන්න ළමයි? 0.2යි සාන්ද්‍රණය. පරිමාව කොච්චරද? 300ක් ගන්න. හරිද? එතකොට ඇලුමිනියම් නයිට්‍රේට් කොහොමද ජලීය ද්‍රාවණයේදී ඉන්නේ? එයා දිය වෙනවා. එතකොට එයා ඉන්නේ කොහොමද? Al3+ NO3-. එයාට 3 එනවා. හරිද? එතකොට තමයි මේ බැලන්ස් එක. එතකොට ඇලුමිනියම් නයිට්‍රේට් මවුල එකක් ගත්තොත් නයිට්‍රේට් මවුල 3ක් තියෙනවා. එතකොට ඔන්න ඔය සමීකරණ තුනෙන් එන මෙන්න මේක ඔළුවේ තියාගෙන තමයි අපි ගාන හදන්න ඉස්සරහට යන්න ඕනේ. එතකොට ඒ අනුව ගියොත් අපිට ගාන හරියට හදාගන්න පුළුවන්. හරි. දැන් අපි යමු එහෙනම් ඊළඟ හදන්න කොහොමද කියලා බලන්න. හරි ළමයි. දැන් මේකේ මෙහෙමයි. අපි මෙතන මුලින්ම කරමු සෝඩියම් නයිට්‍රේට් මවුල ගාන. හරිද? එතකොට සෝඩියම් නයිට්‍රේට් මවුල ගාන කොහොමද ගන්නෙ? 0.1ක් මවුල තියෙනවා කොච්චරද? ඝන සෙන්ටිමීටර් 1000ක. දැන් මම මේ කලින් ගණන් වල මේක හොඳට පැහැදිලි කරලා තියෙනවා. එහෙනම් ඝන සෙන්ටිමීටර් 200ක තියෙන මවුල ගාන හොයන්න ඕනේ. හරිද? එතකොට සුළු කරාට පස්සේ 200ට 1යි 1000ට 5යි 0.1 පහෙන් බෙදුනහම 0.2යි මවුල. හරිද? එතකොට එතනින් එනවා 0.2. එතකොට ළමයි සෝඩියම් නයිට්‍රේට් 0.2ක් මවුල තියෙනවා නම් නයිට්‍රේට් මවුල කොච්චරද? නයිට්‍රේට් මවුලක් තියෙනවා කොච්චරද? 0.02. බේරියම් නයිට්‍රේට් මවුල ප්‍රමාණය හොයන්න ඕනේ මෙන්න මේ ඝන සෙන්ටිමීටර් 100 තියෙන. ඒක බලන්නේ මෙහෙමයි. 0.3ක් තියෙනවා මවුල මේ සාන්ද්‍රණය. ඒක 1000න් බෙදලා 100ෙන් ගුණ කරනවා. එතකොට ළමයි මෙතන ගමුණාම 0.03ක් මවුල එනවා කාගේද? බේරියම් නයිට්‍රේට් එකේ. හරිද? එතකොට බේරියම් නයිට්‍රේට් මවුල එකකට මෙයාගේ දෙකක් තියෙනවා. එහෙනම් බේරියම් නයිට්‍රේට්කින් එන මවුල ගාන ගත්තේ කොච්චරද අපිට? 0.03 ගුණ කරනවා දෙකකින්. එතකොට කීයද දෙන්නේ? 0.06ක් මවුල එනවා. හරි ළමයි. එතකොට ඊළඟට ඇලුමිනියම් නයිට්‍රේට් මෙන්න මේ ඝන සෙන්ටිමීටර් 300 තියෙන එයාගේ මවුල ගාන හොයනවා. ඒක කොහොමද යන්නේ? එයාගේ සාන්ද්‍රණය 0.2යි. එහෙනම් 0.2ක් තියෙන මවුල කොච්චරද? 1000ක. එහෙනම් 300 කොච්චරක් තියෙනවද කියලා බලන්න. හරි. එතකොට 0.0 කැපුණා. 0.2 තුනෙන් ගුණ 0.6යි. 10න් බෙදපුවම 0.06යි.
හැබැයි ඇලුමිනියම් නයිට්‍රේට් මවුල එකකට මේක 3ක් තියෙනවානේ. එහෙනම් ළමයි 0.06 ගුණ කරනවා 3. එතකොට එනවා මොකද්ද? මෙතනින් එන මෙතනින් කියන්නේ ඇලුමිනියම් නයිට්‍රේට් වලින් එන මවුල ගාන. කීයද? 0.18 මවුල. දැන් මුළු මවුල ගාන කොහමද? හරි. දැන් මෙතන මුළු නයිට්‍රේට් මවුල. මම මේක සරලව කරන්න ඔයාලට. මුළු නයිට්‍රේට් මවුල. එතන මොකද කරන්නේ? මෙතන එන 0.01යි, මෙතනින් එන 0.06යි, මෙතනින් එන 0.18යි එකතු කරනවා. එතකොට ළමයි එනවා කීයද? 0.02 0.08යි 0.26ක් එනවා මවුල. හරි. මෙච්චරක් තියෙන්නේ කොච්චරකද ළමයි? ඒකට මම මෙතන යනවා ඊළමදි හන්දා. ඔන්න. දැන් මේ තියෙන්නේ මෙතනින් දාපු ඝන සෙන්ටිමීටර් 200යි, මෙතනින් දාපු 100යි, මෙතනින් දාපු 300යි. තුනම කීයද ඒතකොට? 600යි. දැන් ගාන කියන්නේ පටන් ගන්න ඔය තුනෙන් මෙන ප්‍රමාණය. ඔන්න පරිමාව 600යි. ඒ පරිමාව 600 තුල මෙන්න මේ තුනෙන් එන මවුල ගාන කීයද? 0.26යි. 0.26ක් තියෙනවා මවුල. හරිද? ඒතර අපෙන් අහන්නේ ප්‍රශ්නේ සාන්ද්‍රණය නයිට්‍රේට් වල. එතකොට කොහොමද ගන්නෙ? සාන්ද්‍රණය ගන්න පුළුවන් ළමයි මෙහෙම. ඔන්න මෙහෙම 0.26ක් මවුල තියෙනවා කොච්චරකද? ඝන සෙන්ටිමීටර් 600ක ඝන සෙන්ටිමීටර් 600ක කියන එක ඝන ඩෙසිමීටර කරන 1000න් බෙදනවා. ඝන ඩෙසිමීටර කරන 1000න් බෙදුවට පස්සේ ඔන්න උත්තරේ ගත්තා. ඒතර මෙතන 0.2කට 2 කැපුණා. මේ 10 උඩට යනවා. 0.26 10 උඩට ගියා. ඔන්න උඩට ගියා. මෙන්න යට දෙනවා 6. එහෙනම් ළමයි 2.6 බෙදනවා 6. උත්තරේ කීයද? උත්තරේ එනවා 0.4යි ආසන්න 0.4යි මවුල ඝන ඩෙසිමීටරයක. ඔයාලට මෙතන දෙවන දශම ස්ථාන තුන්වෙනි දශම ස්ථාන හොයාගන්න පුළුවන්. ඔන්න අන්තිම උත්තරේ 0.4යි මවුල ඝන ඩෙසිමීටර. ඔන්න ඔය විදිහට තමයි අපි මේ වගේ ගානක් හදන්නේ. ඒතර මේ වගේ ගානක් දැන් මෙහෙමයි මම මේක ටිකක් විස්තරාත්මකව තමයි කතා කරේ. නමුත් මේක ප්‍රැක්ටිස් වෙන්න ඔයාලට පුළුවන් ඉතාමත් අඩු කාලෙකින් විනාඩියකට වඩා අඩු කාලෙකින් ගාන හදාගන්න. ප්‍රැක්ටිස් එක තමයි අවශ්‍ය වෙන්නේ. ඒතර මේ වගේ ගානකින් අපි ඊළඟ වීඩියෝ එක හම්බ වෙනකම් හයිබෝන්.